अल्हम्दुलिल्लाह वस्सलातु वस्सलाम अला रसूलिल्लाह व अला आलिहि व सहाबिहि अजमईन अम्मा बाद अऊज़ु बिल्लाहि मिनश शैतानिर रजीम बिस्मिल्लाहिर रहमानिर रहीम सनुरीहिम आयातिना फिल आफाक़ि व फ़ी अनफुसिहिम हत्ता यतबय्यन लहुम अन्नहु हक़ रब्बि इश्रह ली सदरी व यस्सिर ली अमरी वहलुल उक़्दतम मिन लिसानी यफ़क़हू क़ौली. මූලස්සනින් අවසරයි. ගෞරවනීය වැඩිහිටියනි, දයාබර සහෝදර සහෝදරියනි, මම ඔබ සියලු දෙනාම ඉස්ලාම් ආචාර ධර්මයෙන් පිළිගන්නවා. अस्सलामु अलैकुम व रहमतुल्लाहि व बरकातुहू. ඔබ සියලු දෙනාටම සර්ව බලධාරී අල්ලාහ් දෙවියන්ගේ ශාන්තිය, කරුණාව සහ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. अल्हम्दुलिल्लाह අද හරිම සතුටු දවසක්. 13 වසරකට පසුව නැවතත් ලංකාවට පැමිණීමට ලැබීම මට මහත් සතුටක්. 1997 දී තමයි මම මුලින්ම ලංකාවට පැමිණියේ. යලිත් කොළඹ නගරයට පැමිණීමත් මේ වගේ විශාල පිරිසක් දක්නට ලැබීමත් ලොකු සතුටක්. ඔබ සියලු දෙනාටම අල්ලාහ් දෙවියන් කුසල් ලබා දෙත්වා. මම කැමැති මේ සංවිධායක මණ්ඩලයට මගේ ප්‍රණාමය පුද කරන්න. මුස්ලිම් සංවිධායකින්ගේ රැස්වීමක ප්‍රථම වතාවට සියලුම මුස්ලිම් සංවිධාන එකතු වෙලා මෙවන් අද්විතීය වැඩසටහනක් සංවිධානය කළ බව මට දැනගන්නට ලැබුණා. මෙම වැඩසටහනේ අද තේමාව තමයි දහම තුලින් සාමය යන්න. මගේ පුත්‍රයා දහම තුලින් සාමය යන මාතෘකාවෙන් මෙම වැඩසටහන ආරම්භ කළා. දැන් මගේ බලාපොරොත්තුව තමයි එහි දෙවෙනි අදිරට මාතෘකා කරගන්න දෙවියන් සිටිනවාද යන්න. මගේ පුත්‍රයා වන ෆාරික් නායික් ඔහුගේ දේශනය තුලින් විවිධ ධාර්මික ග්‍රන්ථ අනුව දෙවියන් එක්කෙනෙකු බවත් ඔහුට ආදේශව කිසිවක් නොමැති බවත් ඔහුට පමණක් නැමැති යුතු බවත් සනාථ කිරීමට උත්සාහ කළා. ඒ සඳහා ක්‍රිස්තියානි, හින්දු, යුදෙව් හා ඉස්ලාම් යන ධාර්මික ග්‍රන්ථ යොදාගත්තා. නමුත් මෙන්න මේ වගේ පුජ්‍යල ගැන මොකද හිතන්නේ? කිසිදු ආගමික ග්‍රන්ථයක් හෝ ඒ වගේම අන්‍ය ආගමක් හෝ විශ්වාස නොකරන අයට අපි කොහොමද උන්ට සනාථ කරන්නේ දෙවියන් සිටිනවා කියලා? ඒ වගේම කොහොමද උන්ට පැහැදිලි කරන්නේ ශාන්තිය අත් කරගන්නේ කොහොමද කියලා? ඉතින් මෙම වැඩසටහනේ දෙවෙනි අදියර විශේෂයෙන්ම වෙන් වෙන්නේ අදේවවාදීන් සඳහායි. ඒ වගේ මම සඳහන් කළා අද මගේ දේශනේ තේමාව වන්නේ දෙවියන් සිටිනවාද යන්න බව. මට නාස්තිවාදියෙක් මුණ ගැහුණොත් මම මුලින්ම කරන දේ තමයි මම ඔහුට සුබ පතන එක. දකින මිනිස්සු පුදුම වෙයි. ඇයි මේ සාකිර් නාස්තිවාදියෙකුට සුබ පතන්නේ කියලා. ඒ මේකයි සුබ පැතීමට හේතුව තමයි ඒ නාස්තිවාදියා හිතාගෙන ඉන්නවා ලෝකේ ජීවත් වෙන බොහෝ දෙනා අන්ධ භක්තිකින් කියලා. බොහෝ දෙනා ඉන්නවා හින්දු භක්තිකින්. මොකද තාත්තා හින්දු නිසා. ක්‍රිස්තියානි ගන්න තාත්තා ක්‍රිස්තියානි. යුදෙවෙක් ගත්තත් එයාගේ තාත්තා යුදෙව්. බොහෝ දෙනා මුස්ලිම් භක්තිකින්. මොකද එයාලගේ තාත්තලා මුස්ලිම්. දැන් නාස්තිවාදියා මෙහෙම හිතනවා. මේ විදිහට තමන් අවටින විවිධාකාර පුද්ගලයන් විවිධාකාර වූ දෙවිවරු අදහනවා. ඔහු මේ කිසි දෙයකට එකඟ නැහැ. ඒ හින්දායි මම නාස්තිවාදියෙක් මුණ ගැහුනම සුබ පතන්නේ. එයා පිළිගෙන අවසන් ඉස්ලාම් දහමේ මූලික හරයේ පළමු කොටස වන ලා ඉලාහා දෙවියෙක් නොමැත යන්න. දැන් මට ඉතිරිව තිබෙන්නේ ඉල්ලල්ලාහ් අල්ලාහ් හැර යනුවෙන් ඔහුට සනාථ කිරීමයි ඉන්ෂාල්ලාහ්. මුස්ලිම් නොවන ව්‍යාජ දෙවියෙකු නමදින අයට පළමුව කළ යුතු වන්නේ ඔහු හෝ ඇය විසින් නමදිනු ලබන්නේ ව්‍යාජ දෙවියෙකු බවට ඔප්පු කිරීමයි. ඊට පසුව ඔහුට සැබෑ දෙවියන් පිළිබඳ පැවසිය යුත්තේ. මෙහිදී මගේ කර්තව්‍ය නඩක් සම්පූර්ණයි. මොකද නාස්තිවාදය මේ වන විටත්
පිළිගෙන හමාරා ඉස්ලාම් දහමේ මූලික හරය. ඉස්ලාම් දහමේ පළමු කොටස වන ලා ඉලාහා දෙවියෙක් නොමැත යන්න මා කළ යුතු දෙයින් භාගයක් අවසන්. මා කළ යුත්තේ අල්ලා හැර යනුවෙන් සනාත කිරීමයි. මම ඒ කරන්නම්. ඉන් පසුව මුහම්මද් නබිතුමා ඔහුගේ දූතයා බවත් සනාත කරන්නම්. මට නාස්තිවාදියෙකු හමු වුණ හැම විටකම මම අසන ප්‍රශ්නයක් තමයි දෙවියන් යනුවෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද කියලා. උදාහරණයක් හැටියට මම කිව්වොත් මේක පොතක් කියලා, කවුරු හරි කිව්වොත් මේක පොතක් නොවේ කියලා, ඔහු දැනගෙන ඉන්න ඕන අනිවාර්යෙන්ම පොත යන්නේහි නිර්වචනය මොකක්ද කියලා. ඔහු පොත යන්නේහි නිර්වචනය දන්නේ නැත්නම් ඔහුට කියන්න බෑ පොතක් නොවේ කියා. ඒ මොකද ඔහුට මේ පොතක් නොවේ යයි කීමට ඔහු මේ කුමක්ද යනුවෙන් නොදැන සිටියත් මගේ අතේ තියෙන දේ ගැන ඔහු අඩුම තරමේ දැන සිටිය යුතුයි පොත යන්නේ නිර්වචනය මේක පොතක් නෙවෙයි කියන්න. සමහර අය වෙනස් මත දැරිය හැකියි. නැහැ සාකීර්. මේ පෑනක් කියා මා දැන සිටියත් පොත යන්නේ නිර්වචනය මා නොදැන සිටියොත් මට කියන්න බෑ මේක පොතක් නොවේ කියා. මම උන්ට එකඟ නැහැ. ඔබ පෑන කුමක්දයි කියා දැන සිටියත් ඔබ නොදන්නේ නම් මාසන දෙහි නිර්වචනය. උදාහරණයක් වශයෙන් මා මේ කලම් යයි කිව්වොත් ඔබ පෑන යන්නේහි නිර්වචනය නොදන්න නිසා මේ කලම්ද නැද්ද යන්න කිව නොහැකි. ඔබට කියන්න පුළුවන් කමක් නැහැ මේක කලම්ද නැද්ද කියලා. මොකද කලම් කියන්නේ අරබි භාෂාවෙන් පෑනට. ඒ වගේ මුරුදු භාෂාවෙනුත් කලම් කියන්නේ පෑනට. එම නිසා මේ අසවල් දේ නොවේ යයි කීමට ඒ දේහි නිර්වචනය දැන සිටිය යුතුයි. ඒ නිසා මා මේ පොත යයි කිව්වොත් මේ පොතක් නොවේ යයි කීමට නම් ඔබ පොත යන්නේහි නිර්වචනය දැන සිටිය යුතුයි. ඔබ දන්නේ නැත්නම් මේක පොතක් නොවේ කියලා ඔබට කියන්න බෑ. ඒ ආකාරයෙන්ම කවුරු නෝ කියනවා නම් දෙවියෙකු නැහැයි කියලා ඔහු දැන සිටිය යුතුයි දෙවියන් යන්නේ නිර්වචනය. ඔහු දෙවියන් යන්නේ නිර්වචනය නොදැන සිටියොත් ඔහුට කියන්න බෑ දෙවියෙක් නැහැයි කියලා. දැන් මේ නාස්තිවාදියා විවිධ ජනකොටස් අධ්‍යයනය කිරීම තුලින්ද එම මිනිසුන් තම දෙවියන් අදහන ආකාරය අධ්‍යයනය කිරීම තුලින්ද ඔහු දෙවියන් පිළිබඳව යම් වැටහීමක් ලබා ගන්නවා. ඒ කියන්නේ මේ දෙවියන් මං වගේමයි. ඔහුට ආහාර පන අවශ්‍යයි, නිින්ද අවශ්‍යයි, ඔහුට උදව් අවශ්‍යයි. ඉතින් එවැනි දෙවියෙක් මත විශ්වාසයක් තැබීමේ ඵලය කුමක්ද කියලා. උදාහරණයක් වශයෙන් යම් කෙනෙක් කියනවා නම් මම ත්‍රස්තවාදී ධර්මයේ වන ඉස්ලාම් ධර්මයේ විශ්වාස කරන්නේ නැහැ, කාන්ත අයිතිවාසිකම් උල්ලංඝනය කරන ඉස්ලාම් ධර්මයේ විශ්වාස කරන්නේ නැහැ, මානව හිමිකම් උල්ලංඝනය කරන ඉස්ලාම් ධර්මයේ විශ්වාස කරන්නේ නැහැ, තර්කානුකූල නැති අවිද්‍යාත්මක ඉස්ලාම් ධර්මයේ විශ්වාස කරන්නේ නැහැ. කවුරු හරි මට ඒ විදිහට කිව්වොත් මම මේ පුජ්‍යලට කියනවා මමත් විශ්වාස කරන්නේ නැහැ කියලා. ධර්මයක් ත්‍රස්තවාදයේ විශ්වාස කරන, ඒ වගේම කාන්ත අයිතිවාසිකම් උල්ලංඝනය කරන, මිනිසුන්ගේ මානව හිමිකම් නොමැති, තර්කානුකූල නැති, හේතුඵලයක් නැති, විද්‍යාවක් නැති ධර්මයක් විශ්වාස කරන්නේ නැහැ. ඒ මොකද කිව්වොත් මේ පුද්ගලයා ඉස්ලාම් ධර්මයේ දකින්නේ ත්‍රස්තවාදයට උරදෙන, කාන්ත අයිතිවාසිකම් ලබා නොදෙන, මානව හිමිකම් උල්ලංඝනය කරන, හේතුඵලයක් නැති, තර්කානුකූල නැති, අවිද්‍යාත්මක ධර්මයක් ලෙස. එහෙම ඔහු හිතන්නේ ඔහු සතු ඉස්ලාම් ධර්මය ගැන වැරදි දර්ශනයක් තියෙන නිසා. මමත් ඒ ඉස්ලාම් ධර්මයක් කොහෙත්ම විශ්වාස කරන්නේ නැහැ. මං විශ්වාස කරන එකම ඉස්ලාම් ධර්මය ත්‍රස්තවාදී විශ්වාස නොකරන ඉස්ලාම් ධර්මයයි. අල් කුරානයේ සූරා අල් මායිදා 5 වන පරිච්ඡේදයේ 32 වන වාක්‍යය. එහි සඳහන් වන ආකාරයට කවුරුනෝ මිනිසෙකු විසින් අපරාධයක් ලෙස මිනිසෙකු ඝාතනය කළහොත් ඔහු සියලුම මිනිසෙන් ඝාතනය කළා හා සමානයි. ඉස්ලාම් දහමේ ප්‍රධාන මූලාශ්‍රය වන අල් කුරානයට අනුව අපරාධයක් ලෙස එක මිනිසෙකුව ඝාතනය කළහොත් මිනිස් ජාතියම ඝාතනය කරා හා සමානයි.